විමන් හරින දියඹ දිගේ සුසුම් හෙළන පෙරළ ඉමේ. Hello guys, ඔන්න කිව්වා වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් ආවම හම්බෙන්න. මම හිතනවා හැමෝම සැපෙන් සතුටෙන් සනීපෙන් ඉන්න කියලා. මම කලින් වීඩියෝ එකේ කිව්වා කීල් කැනල් එකේ වීඩියෝ එකක් කරන් යනවා කියලා. ඉතින් අපි දැන් කීල් කැනල් එකේ යන ගමන් ඉන්නේ. ඒකේ වීඩියෝ එක තමයි අද මම ඔයාලට අරන් ඉන්නේ. ඉතින් guys මේ කැනල් එකට තියෙන ඉම්පෝටන්ට්ම ප්ලේසස් දෙක තමයි කැනල් එකට එන්න වෙන සහ කැනල් එකෙන් අවුට් වෙන තැන් දෙක. ඔයාලට මේ වීඩියෝස් වල මුල් ටිකේ තියෙන්නේ කැනල් එකට එන්න වෙන තැන වීඩියෝස් ටිකක්. මොකද අපි කැනල් එකට එන්න වෙන්න බලාගෙන ඉන්නේ මේ වෙලාවේ. ඉතින් මෙතනදී වෙන්නේ guys ඔයාලට පේනවා අපේ ෂිප් එකේ ඉස්සරහා ඩෑම් එකක් වගේ තියෙනවා. ඕක ගේට් එකක්. ඒ වගේම තමයි පස්සායිනුත් ඔය වගේම ගේට් එකක් තව තියෙනවා. ඉතින් මෙතන ඉන්න කට්ටිය කරන්නේ ඔය ගේට් දෙකම වහලා සී බෝට් ඇතුළට එන්නෙත් නැහැ. කැනල් එකෙන් වතුර ඇතුළට එන්නෙත් නැහැ. එතකොට මේ ටර්මිනල් එක ඇතුලේ තමයි වතුර තියෙන්නේ. ඒ වතුර ප්‍රමාණය සහ කැනල් එකේ තියෙන ලෙවල් එක සමාන වෙන්න ඕනේ නැවට එළියට යන්න. මොකද සමහර දවස්වලට සී වෝටර් ලෙවල් එක වැඩි කැනල් එකේ තියෙන වෝටර් ලෙවල් එකට වඩා. එතකොට මේ ටර්මිනල් එක ඇතුලේ තියෙන වෝටර් ලෙවල් එකත් වැඩි. ඒ වෙලාවේදී මෙයාට සිද්ධ වෙනවා මේක ඇතුලේ තියෙන වතුර ටික පම්ප් අවුට් කරලා මේ ලෙවල් දෙක සමාන කරන්න. සමහර දවස් තියෙනවා කැනල් එකේ ලෙවල් එක වැඩි සී වෝටර් වලට වඩා. එතකොට මේ ටර්මිනල් එක ඇතුළට වතුර පුරවලා ආයේ ලෙවල් එක රයිස් අප් කරගෙන නැව ඉස්සරහා ගේට් එක අරින්න ඊට පස්සේ. ඉතින් ඔය දෙක හරියට ලෙවල් දෙක සමාන වෙනකන් අපිට මෙතන පොඩි වෙලාවක් ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි යාලා ගේට් එක අරින්නේ. ඉතින් අන්න ඒකයි මම කිව්වේ මේ ප්ලේසස් දෙක තමයි most important places දෙක කැනල් එකේ කියලා. ඉතින් guys වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්න. තවත් දේවල් තියෙනවා ලස්සන දේවල් බලන්න. ඇවිල්ලා කිලෝමීටර් 98ක් දිග කැනල් එකක්. ඉතින් මේ කැනල් එකෙන් බෝල්ටික් සී එක සහ නෝත් සී එක කනෙක්ට් කරනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන වාසිය. නැත්තම් ලොකු රවුමක් එන්න ඕන එක පොඩි රවුමක් කරලා කිලෝමීටර් 98කට අඩු කරලා තියෙනවා.
ඉතින් අපි පෝලන්ඩ් වල ඉඳන් දැන් බ්‍රෙම් හැවන් කියන පෝට් එකට යනකමක් ඉන්නේ. ඒක තියෙන්නේ ජර්මන් වල. ඉතින් ඒ නිසා අපි බෝල්ටික් පැත්තේ ඉඳන් නෝර්සිය පැත්තට යන්න ඕනේ. ඒ නිසා තමයි මේ කැනල් එක ක්‍රොස් කරන්නේ. අපේ මේන් පෝට් එක තමයි මේ කියන හැම්බර්ග් පෝට් එක. ඒ නිසා අපි හැම වොයේජ් එකම අන්තිමේට ආයෙත් ඉන්නේ හැම්බර්ග් වලට. ඒ නිසා නෝමල් මැනුවරින් එකක් වගේ නෙවෙයි. මේ මැනුවරින් එක සාමාන්‍යයෙන් පැය 10ක් 12ක් වගේ කාලයක් පුරාවට යනවා. ඉතින් රැට දවල්ද කියලා නෑ. ටිකට ජෙන් රූම් එකේ ඩියුටි ඉන්ජිනියර් සහ ඩියුටි ඔයිලර් හෝ වයිපර් ඉන්න ඕනේ ෆුල් ටයිම්. ඉතින් ඒ නිසා ටිකක් අමාරුයි වැඩ කරන කට්ටියට. නමුත් මේ පැසේජ් එක ලස්සනයි අවුට්සයිඩ් එකේ. ඒ නිසා මේ වීඩියෝ එක මම ඔයාලට අරන් ඉන්නේ. මොකද ලංකාවේ මේ වගේ කැනල් එක නැව් යනවා බලන්න නැහැ. ඉතින් ඒ නිසා මට වගේම ඔයාලටත් මේක අලුත් අත්දැකීමක් කියලා මම හිතනවා. ඉතින් මේක තමයි මම කියන view එක. දෙපැත්තෙම ගස් තියෙනවා. හරි ලස්සන view එකක් තියෙනවා. ඉතින් guys ඔය විදිහට තමයි ඉතින් මේ කැනල් එක ගැන වීඩියෝ එක අරන් ආවේ. ඉතින් දිගටම කැනල් එකේ දෙපැත්තේ ගස් තියෙනවා. එකම view එකක් තියෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ නිසා මම දිගටම ඉවර වෙනකම්ම වීඩියෝ එක ගත්තේ නෑ. තනින් තන වීඩියෝස් තමයි ගත්තේ. මම හිතනවා ඔයාලා ඒක එන්ජොයි කරන්න ඇති කියලා. ලස්සන view එකක්, වෙනස් view එකක්, ඒ වගේම තමයි වෙනස් අත්දැකීමක් ලංකාවේ දකින්න නැති. ඉතින් ඒ නිසා මම හිතනවා ඔයාලත් ඒ අත්දැකීම ඔයාලත් ගන්න ඇති කියලා. ඉතින් හැම වීඩියෝ එකක වගේ අවසානයේට සින්දුවකින් තමයි ඉවර වෙන්නේ. ඉතින් අද මට මතක් වෙන සින්දුව තමයි අමරදේව මහත්තයාගේ ගිමන් හරින දියමදී. ගිමන් හරින දියඹ දිගේ සුසුම් එළන පෙරළ ඉමේ බැස යන හිරු අඩසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා සිත්දහනේ වෙලි තිබුණු නෙත්දහනේ ගලා හැලුණු මිය දෙන්නට බලා ඉඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ ගිමන් හරින දියඹ දිගේ සුසුම් එළන විරල ඉමේ බැස යන හිරු අඩසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා නිල් කටරොළු නිල නැහැවුණු මල්බර මුඩු සුව රජවුණු තොල් පෙති කල් හඬලාගෙන ආදරයද මේ නුඹ රහසේ කියාතුම් ආදරයද මේ ගිමන් හරින දියඹ දිගේ. ඉතින් ඔය විදිහට අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. ගිමන් හරින දියම දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ ඉරත් බැහැගෙන යනවා සින්දුවත් වෙලාවට ගැලපෙනවා. අන්න ඒකයි මම කිව්වේ. ඒ වෙලාවට ඔළුවට එන සින්දු තියෙනවා. ඒ සින්දුව තමයි මම කියලා YouTube එකට අප්ලෝඩ් කරන්නේ. ඉතින් මෙතනින් අපි මේ වීඩියෝ එක නවත්තමු මේ විදිහට. ඉතින් ඉස්සරහටත් රැඳිලා ඉන්න. ඒක තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. subscribe කරන්න, like කරන්න, share කරන්න, ඔක්කොම කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු. එතකන් හැමෝම සැපෙන් සතුටින් සනීපෙන් ඉන්න. එතකන් see you guys. Goodbye.